ආයුබෝවන්. පරිගණක වැඩසටහනක්, ඒ කියන්නේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් කිව්වම හිතන්නේ මාරම සංකීර්ණ දෙයක් කියලා නේද? ඒත් ඇත්තටම ඒක පිටිපස්සේ තියෙන්නේ හරිම සරල ලොජික් එකක්. අද අපි මේ විග්‍රහයෙන් බලමු ඒ සරල තර්කය මොකක්ද කියලා. ඇත්තටම කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ මොකද වෙන්නේ? බලනකොට නම් හරිම සංකීර්ණයි වගේ පේනවා නේද? ඒත් පුදුම හිතෙන දේ තමයි මේ හැම දෙයක්ම ගොඩනැගිලා තියෙන්නේ හරිම සරල සංකල්ප කීපයක් උඩවීම. නෑ, මේක කිසිම මැජික් එකක් නෙවෙයි. හිතන්නකෝ, මේක හරියට රෙසිපි එකක් වගේ. ඉතින් මේ සංකල්පය ලේසියෙන්ම තේරුම් ගන්න අපි හැමෝම දන්න රසම රස තේ කෝප්පයක් හදන සරල වටෝරුවක් උදාහරණයකට ගමු. හරි. ඉතින් තේ එක හදන්න කලින් පොඩ්ඩක් ප්ලෑන් කරමු. නිකමට හිතන්න දක්ෂ සුපර්වේදියෙක් වුණත් කෑමක් හදන්න කලින් ප්ලෑන් එකක් ගහනවනේ. අන්න ඒ වගේම තමයි හොඳ ප්‍රෝග්‍රෑම් කරන කෙනෙකුත් කෝඩ් එක ලියන්න කලින් ක්‍රමානුකූල සැලැස්මක් අනුගමනය කරනවා. මෙන්න මේකට තමයි අපි කියන්නේ ප්‍රෝග්‍රෑම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් කියලා. ඒ කියන්නේ වැඩසටහන් සංවර්ධන ජීවන චක්‍රය. මේකේ තියෙන්නේ අදහසක් එන තැන ඉඳලා ඒක නිර්මාණය කරලා ටෙස්ට් කරලා අවසානයේ නඩත්තු කරනකන් තියෙන ප්‍රධාන පියවර පහ. මේකෙන් සම්පූර්ණ ක්‍රියාවලියම ලස්සනට කළමනාකරණය කරගන්න පුළුවන්. මේ පියවර අතරින් ඩිසයින් එහෙමත් නැත්නම් නිර්මාණය කියන කොටස හරිම විශේෂයි. ඒකේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි අපි මොනවද කරන්න ඕනේ? ඒ කියන්නේ ලොකු අදහස අර මොන වගේ තේ එකක්ද හදන්නේ කියලා හිතනවා වගේ. ඊට පස්සේ තමයි හරි දැන් ඒක කොහොමද හරියටම කරන්නේ කියලා විස්තරාත්මකව පියවරෙන් පියවර සැලසුම් කරන්නේ. හරි. ප්ලෑන් එකක් නැතුව වැඩේට බැස්සත් ඔන්න ඔය වගේ දෙයක් තමයි වෙන්නේ. අපි අහලා තියෙනෝනේ ප්‍රෝග්‍රෑම් වල බග්ස් එනවා කියලා. ගොඩක් වෙලාවට මේ වගේ දේවල් වෙන්නේ අර ප්ලෑන් එක හරියට නැති වුණාම තමයි. ඒ නිසා හදන දේ හරියටම වැඩ කරනවද කියලා පරීක්ෂා කරන එකත් අත්‍යවශ්‍යම දෙයක්. හරි. ප්ලෑන් ගැන කතා කරලා ඇතිනේ. දැන් අපි වැඩේට බහිමු. අපි තේ රෙසිපි එක හදන්න පටන් ගමු. මෙන්න මේකෙන් තමයි අපි පළවෙනිම සහ සරලම සංකල්ප ඉගෙන ගන්නෙ. ඒ කියන්නේ එක දිගට යන උපදේශ මාලාවක්. මෙන්න බලන්න තේ එකක් හදන සරලම පියවර ටික. හිස්කෝපය ගන්නවා, කිරිපිටි දානවා, සීනි දානවා. මේ හැම දෙයක්ම වෙන්නේ එකකට පස්සේ එකක් හරියටම පිළිවෙලට. මේක තමයි ප්‍රෝග්‍රෑම් එකක තියෙන සරලම දේ. මේකට අපි කියනවා සීක්වන්ස්. එහෙමත් නැත්නම් අනුක්‍රමය කියලා. සරලවම කිව්වොත් එක වැඩක් ඉවර වුණාම ඊළඟ වැඩේ කරනවා. ලියලා තියෙන පිළිවෙලටම කෙලින්ම පහලට. ඕනෑම ප්‍රෝග්‍රෑම් එකක පදනම තමයි මේක. හරි. එහෙනම් පළවෙනි එක හරි. දැන් අපි මේක පොඩ්ඩක් ඩෙවලොප් කරමු. මොකද හැම ප්‍රෝග්‍රෑම් එකක්ම එකම විදිහට කිලින්ම වැඩ කරන්නේ නෑනේ. සමහර වෙලාවට තීරණ ගන්න වෙනවා. හැබැයි අපේ රෙසිපියේදී පොඩි අවුලක් තියෙනවා. හිතන්නකෝ කවුරු හරි සීනි නැතුව තේ බොන්න කැමති වුණොත් අර අපි කලින් කතා කරපු සරල අනුක්‍රමයට මේලාගේ ප්‍රශ්නක් විසඳන්න බෑ. මෙන්න මෙතනදී තමයි තීරණ ගැනීමේ හැකියාව ඕන වෙන්නේ. මෙන්න මේකට තමයි අපි කියන්නේ සිලෙක්ෂන්. එහෙම නැත්නම් තීරීම කියලා. මේකෙන් ප්‍රෝග්‍රෑම් එකට පුළුවන් තීරණයක් ගන්න යම්කිසි කොන්දේසියක් මත ඊළඟට මොකද කරන්න කියලා තෝරගන්නවා. හරියට සීනි ඕනද කියලා අහනවා වගේ. උත්තරේ ඕනම් සීනි එකතු කරනවා. නෑනම් ඒ ස්ටෙප් එක ස්කිප් කරලා ඉස්සරහට යනවා. ඔන්න ඔය තේරීම කියන හැකියාව නිසා තමයි ප්‍රෝග්‍රෑම් එකකට පුළුවන් දෙන්නේ විවිධ තත්වයන්ද විවිධ ඉල්ලීම් වලට අනුව හැඩ ගැහෙන්න. හරියට අපි සැබෑ ලෝකේ තීරණ ගන්නවා වගේමයි. හරි. දැන් අපි තේ රෙසිපි එක තව ටිකක් දියුණු කරලා අපි ඉගෙන ගන්න යන අවසාන මූලික සංකල්පයට යමු. දැන් හිතන්නකෝ අපිට ඕන හරියටම කිරිතේ හැදි දෙකක් දාන්න. ඒක කොහොමද කරන්නේ? කිරි එකතු කරන්න කියලා දෙපාරක් ලියන එක නෙමෙයි ප්‍රෝග්‍රෑම් එකක් හිතන විදිහ. එකම දේ නැවත නැවත කරන්න ඕනෝනම ඒක කාර්යක්ෂමව කරන්නේ කොහොමද? ඔන්න ඔකට තියෙන සුපිරි විසඳුම තමයි repetition. නැත්නම් අපි කියනවා loop එකක් කියලා. මේකෙන් වෙන්නේ යම්කිසි කොන්දේසියක් සම්පූර්ණ වෙනකම් එකම වැඩේ නැවත නැවතත් කරන එක. ඒ කියන්නේ කිරි දාන්න කියලා එකපාරයි ලියන්නේ. හැබැයි ඒක අපිට ඕන ගානක් කරගන්න පුරුවන්. හරි. අපි හිතමු අපිට කිරි තේ හැඳි දෙකක් දාන්න ඕනේ කියලා. බලමු ලූප් එක වැඩ කරන්නේ කොහොමද කියලා. ප්‍රෝග්‍රෑම් එක ගණන් කරන්න පටන් ගන්නවා. පළවෙනි හැඳ දැම්ම කවුන්ට් එකේ 1යි. තාම 2 වෙලා නැහැ. හරි. ආයිත් කරනවා. දෙවෙනි හැඳ දැම්ම කවුන්ට් එක 2යි. දැන් අපේ කොන්දේසිය, ඒ කියන්නේ හැඳි දෙක හරි. ඉතින් ලූප් එක නතර වෙලා ඊළඟ ස්ටෙප් එකට යනවා. හරි. එහෙනම් අපි දැන් අපේ තේ රෙසිපි එක හදන්න පාවිච්චි කරපු මූලිකම සංකල්ප තුනම ඉගෙනගෙන ඉවරයි. දැන් ඒ ටික එකට එකතු කරලා සාරාංශයක් විදිහට බලමු. පළවෙනි මේක සීක්වන්ස්. ඒ කියන්නේ අනුක්‍රමය. එක පියවරකට පස්සේ අනිත් එක පිළිවෙලට. මේක තමයි පදනම. දෙවෙනි එක සිලෙක්ෂන්. ඒ කියන්නේ තේරීම. මේකෙන් තමයි ප්‍රෝග්‍රෑම් එකට පොඩි බුද්ධියක් ලැබෙන්නේ.
කොන්දේසියක් මත පදනම්ව මේකද කරන්නේ නැත්නම් අරකද කරන්නේ කියලා තීරණයක් ගන්නවා. අන්තිම එක repetition. ඒ කියන්නේ පුනරාවර්තනය. මේකෙන් ප්‍රෝග්‍රෑම් එක කාර්යක්ෂම වෙනවා. එකම වැගේ නැවත නැවතත් කරන එක කොන්දේසියක් සම්පූර්ණ වෙනකම්. හරි. දැන් තමයි මේ කතාවේ වැදගත්ම සහ ඇත්තටම පුදුම හිතෙනම දේ. ව්‍යුහ ප්‍රමේයය එහෙමත් නැත්නම් ස්ට්‍රක්චර් තියරම් එකට අනුව කොච්චර සංකීර්ණ වුණත් ලෝකේ තියෙන ඕනෑම කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් හදලා තියෙන්නේ අපි දැන් කතා කරපු අර සරල බිල්ඩින් බ්ලොක්ස් තින විතරක් පාවිච්චි කරලා. හිතන්න බලන්න අද අපි දකින හැම සොෆ්ට්වෙයාර් එකකම පදනම තමයි ඔය සරල සංකල්ප තුන. අවසාන වශයෙන් මේක පොඩ්ඩක් හිතලා බලන්න. කෙනෙක්ගේ උදෑසන දිනචර්යාව උදේ නැගිටිනවා, දත් මදිනවා, කෝෆි එකක් හදා ගන්නවා. මේ දේවල් ටික අපි කතා කරපු අර අනුක්‍රමය, තේරීම සහ පුනරාවර්තනය කියන කොටස් තුනට විතරක් කඩන්න පුළුවන්ද? ඒක හිතලා බලන්න වටින හොඳ අභ්‍යාසයක්.